සුබ දවසක් වේවා හැමෝටම. අද දවසේදීත් මම මේ වීඩියෝ තුලින් අරගෙන ඉන්නේ බොහොම වටින ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. හරිද? මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. මම මේ කාලය තුල ඔයගොල්ලන්ට ගොඩක් දැන් ස්ට්‍රැටජි වීඩියෝස් දැම්මා. මේ ස්ට්‍රැටජි වීඩියෝස් ඔක්කොම ඔයගොල්ලෝ බැලුවා නම් කෙනෙක්ට තේරෙනවා ඇති මේවා හරිම සරල පොඩි දේවල් නෙමෙයි. හැබැයි හරියට ඒ දේවල් අනුගමනය කරොත් ඔයගොල්ලන්ට කොච්චර සක්සස් රේට් එකක් ගන්න පුළුවන්ද කියලා මම හිතනවා පැහැදිලි වෙන්න කියලා. මොකද ඔයගොල්ලෝ සරලව හිතන සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වෙන්න පුළුවන් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් වගේ පොඩි පොඩි දේවල් පවා හරියට කොහොමද යූස් කරන්නේ? නිකන් වාස විදිහට ලයින් එහෙම ඇඳලා එහෙම නෙමෙයි යූස් කරන විදි තියෙනවා. ඒ ක්‍රම වලට අනුව ඒ රූල්ස් වලට අනුව යූස් කරොත් කොච්චර සක්සස්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා මම විශ්වාස කරනවා. හරිද? මොකද ඔයාලා දන්නවා දැන් අපි බොහෝ වෙලාවට ඇත්තටම ඔයාට දැන් ඔයා මේ බලන වීඩියෝ බලන ඔයාට මේ ගොඩාක් ඔය ට්‍රේඩින් ස්ට්‍රැටජි උනේ ගොඩාක් කට්ටිය ඔළුවේ දාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ටෙක්නිකලි ගත්තොත් ටෙක්නිකල් ඇනලයිසර් වලදී අපි ගත්තොත් දැන් කේක විදි කට්ටිය අපි සපෝට් රෙසිස්ටන්ට් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ට්‍රෙන්ඩ් ලයින් විතරක් යූස් කරන්න පුළුවන් නැත්නම් ඩයිවර්ජන්ස් එහෙම එන්න පුළුවන්. හරිද? කොහොම වුණත් එක ක්‍රමයක් ඔයා හරියට ස්ටඩි කරලා තිබ්බ. එක ක්‍රමයක් ඇති ඔයාට. එක ස්ට්‍රැටජි එකක් ඇති. හැබැයි ඒ රූල්ස් ඒකට තියෙන රූල්ස් මොනවද ඒවා හොයන්න ඕනි. ඒ රූල්ස් හරියට ෆලෝ කරන්න ඕනි. ඒක තමයි වෙන්න ඕන දේ. හරිද? ඉතින් අපි හැමදාම වගේ අද එහෙනම් මම ඔයගලන්ට මතක් කරන්න ඕනේ අදත් අපි ඔලිම්පික් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකේ තමයි අපි ට්‍රේඩ්ස් ගන්නෙ. අපි දැනට බයින්ඩ් ඔප්ෂන් කරන අපි මෙතෙක් කල් කරගෙන ආපු අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු මට හොඳයි කියලා දුන්න එකම සහ හොඳම ප්ලැට්ෆෝම් එක මේක. ඉතින් ඒක නම් ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම මේ account හදාගෙන තියෙනවා. මේ දන්නවා ඔයගොල්ලෝ ඔලිම්පික් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකේ කොහොමද ඩිපොසිට් විත්ඩ්‍රෝ වෙන්නේ, කොච්චර වේගින් වෙනවද මේ දේවල්. ඒ හැමදේම දන්නවා සහ මේකේ තියෙන අනිත් විශේෂත්ව බෝනස් කොහොමද හම්බෙන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා. මේකේ ඔයගොල්ලෝගේ ලෙවල්ස් අප් වෙනකොට රික්ස් ෆ්‍රී රේට් හම්බෙනවා. ඉතින් ඒ වගේ chance ගොඩක් තියෙනවා. මොන දේ කොහොම වුණත් ඉතින් මේ වගේ මොන platform කරත් මේ දේ මතක තියාගන්න ගන්නවා තමයි ඔයාට දැනුමක් නැතුව ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒක හොදත් තේරුමක් නැති වැඩක්. ඉතින් ඔයාගේ රිස්ක් එක අඩු කරගෙන ඔයාට කොච්චර මොන විදිහට රිස්ක් එක අඩු කරන් ට්‍රේඩ් කරත් කොහොම කරත් ඔයා යම් දවසක ට්‍රේඩින් platform එකක් යූස් කරද්දී platform එකේ deposit withdraw හරි ගැටලු තිබ්බොත් ඔයාර ඉගෙන ගත්ත හැමදේම ඔයාට පායන. මොකද ඔයාට මානසිකව වැටෙනවා. ඒක නිසා තමයි මම මේ platform එක රෙකමන්ඩ් කරන්නේ. හරි එහෙනම් අපි යන අද වීඩියෝ එකට. අද අපි කතා කරමු අලුත් ස්ට්‍රැටජි එකක්. මම මේක ගැන දැන් පැහැදිලි කරන්න ඕගලන්ට. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපි මේ පහුගිය දවස්වල කතා කරා ගොඩක් ස්ට්‍රැටජි සම්බන්ධව. අද ටිකක් වෙනස් දෙයක් කතා කරන්නේ. මේකත් ඔයගොල්ලෝ අහලා තියෙන දෙයක් ගොඩක් වෙලාවට. හැබැයි මේක ටිකක් විශේෂයක් වෙයි. ඔයගොල්ලෝ අද තේරුම් ගනින් මේක හරියටම යූස් කරන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් ඔයාලා දන්නවා මාකට් එකේ ගත්තට පස්සේ මම මීට කලින් මතක් කරා කවදාවත් එක දිගටම අර කෙලින්ම උඩට යන්නේ හරිය නැත්නම් පල්ලෙහාට හරියන්නේ නැහැ කියන ඔයගොල්ලෝ දන්නවා. බයි ඔය සෙල් එහෙම දිගටම එක දිගටම වෙනව නැහැ. මාකට් එකක් ඒ කියන්නේ සරලව කියන උඩට යද්දී පොඩ්ඩක් පල්ලෙහාට ඇවිත් නේද? පල්ලෙහාට ඇවිත් තමයි ආයෙත් උඩට යන්නේ. එහෙම තියෙනවා. හරිද? අපි මාකට් අපි මේ මම කියන්නේ සරලව තේරෙන භාෂාවෙන්. මොකද අලුත් කෙනෙක්ට මේක නැත්තම් තේරෙන්නේ නැහැ නේ. හරිද? ඒතර අපි මේ පල්ලෙහාට යන තැන හරියටම මැනගන්න නැත්නම් උඩට යන තැන හරියට මැනගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරි රූල් එකක් තියෙනවා. ඒ තමයි ෆිබොනාචි කියන්නේ. ෆිබොනාචි පාවිච්චි කරන්න අපි ඒකට තමයි. හරිද? දැන් මේක කොහොමද යූස් කරන්නේ මේක අඳින්නේ කොහොමද මම ඒ ඔක්කොම කියලා දෙනවා. බලමු වැඩි වෙලාවක් ගන්න තුො මොකද මේක අපි මේ ටූල් එක ගන්න අපි ඔලිම්පික් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එක යූස් කරන කෙනෙක් නම් කොහොමද යූස් කරනවා එකත් පෙන්නන්න. මේක ගන්න දැන් මෙහෙම මෙතනට යන්න ටෙක්නිකල් ඇනලයිස් හරිද? කියන මෙතන ඔලිම්පික් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එක බලන්න මෙතන තියෙනවා ටෙක්නිකල් ඇනලයිස් එක මෙතන මෙන්න මේ ක්ලික් කරාම පහළටම යන්න ෆිබොනාචි ලෙවල්ස් කියලා තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයා මවුස් එක හරි අතවා ෆින්ගර් එක ෆෝන් එකෙන් කරනවා නම් මෙම කරන්සි දින ඔයගොල්ලෝ මෙන්න වින්ඩෝ එක වින්ඩෝ එක යල්ලා දෙපාරක් එහෙම ක්ලික් කරාට පස්සේ මෙහෙම වාට නේද ගන්න පුළුවන්. හරිද? මම මේක අපිට බ්‍රවුන් නම් කලර්ස් මෙතන දීලා චේන්ජ් කරනවා. මෙතන කොළ පාට තියෙනවා. මේක අපි දාගමු කහ පාට වගේ. හරියට පේනවද ඔයගලන්ට? ඔව් මේ පාට දාගන්න මම ඔයගලන්ට කැමති පාටක් දාගන්න. හරිද? ඒකට ලොක් කරගන්න පුළුවන් අපිට ඕන නම් මෙහෙම දාගන්න. හරි මේක ඊට පස්සේ වන්න පුළුවන් ඕන නම් ඕන දෙන රයන් බලන්න මෙහෙම කරන්න පුළුවන්.
හරිද? හරි. ඒක දැන් පැහැදිලි මේක කොහොමද මේක ගන්න කියලා. මෙතන levels ඔයාලට තියෙන විදිහට ගැටලු ගන්න levels මෙහෙම තිබ්බ ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තියාගන්න. හරිද? එතකොට කවුරු trading view එකකින් use කරනවා. trading view use කරනවා නම් trading view එකට ගිහිල්ලා මේ විදිහට මෙතන තියෙනවා මම පෙන්නන්නම්. මම මේ දෙයක් තියෙනවා මම close කරනවා. trading view එක use කරනවා මෙතන ඔයගලන්ට මෙතනට ගියාට පස්සේ මෙතන හරිද? ඒ කියන්නේ trading view එක මෙතන ගිහිල්ලා ඔයාලට බලන්න මෙතන තියෙනවා උඩින්ම මේ තියෙන්නේ fib ඔක මේකේ තියෙන අර විදිහට නේ fib retracement කියලා තියෙනවා. fib retracement එක ක්ලික් කරලා හඳින්න පුළුවන්. ඔයාලට මේකෙත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම මේකෙන් කියලා දෙන්නම් ඉස්සෙල්ලාම. මොකද trading view ready දැන් මේකෙන් කරන්න බලනකොට ලේසි නේ එකයි. හරිද? අපි මේකෙන් බලමු දැන්. දැන් අපි මේක අඳින්නේ දැන් මම පැහැදිලි කරා. දැන් ඔයාලා ගන්න විදිහ පැහැදිලි කරා. දැන් අපි බලමු මේක කොහොමද up trend එක අපි ඉස්සරහම up trend එකට. මේක දැන් up trend එකට අඳිනවා නම් කොහොමද අඳින්නේ කියලා අපි බලමු ඉස්සෙල්ලාම. හරිද? දැන් up trend එකට අඳිනවා නම් ඔයාලට පුළුවන්. ඔයාලට ඕනි තැනට දැන් මම ආයි ක්ලෝස් කරන්නම් ඕන නම් දැන් up trend එකට අඳිනකොට ඔයා කරන්න ඕනි මාකට් එකේ පහළම හරිද? මාකට් එකේ පහළම පටන් ගත්ත තැනක් බලන්න. ඒ කියන්නේ swing low එකක්. හරි swing low එකක් කියලා අපි කියනවා. මාකට් එකේ පහළම පටන් ගත්ත තැන ඉඳන් ගියපු ඉහළම තැනට තමයි අඳින්නේ. ඒ කියන්නේ swing high එකට අඳිනවා. හරිද? අපිට මොකද්ද මේ කිව්වේ කියලා මම පෙන්නන්නම්. දැන් අපි උදාහරණයකට හිතන්න අපි මෙතන ගත්තා කියලා. මෙතන පැහැදිලි දෙන්න මෙතන ගත්තා කියලා හිතමු. අපි දන්නේ up trend එකට මේ fib level එක හරිද? fib එක අපි අඳ ගන්න හදන්නේ Fibonacci use කරන්න හදන්නේ. මෙහෙම ගියා මම ආයෙ පාරක් ඔන්න පාඩම fib levels ගත්තා. මෙතන ඔයාලට පේනවා පහළම මෙතන මෙන්න තමයි තියෙන level එක. මෙතන තමයි මම ඩබල් ක්ලික් කරනවා මෙතන. හරිද? ඒ කියන්නේ ඔන්න ආයෙ ගන්න මේ විදිහට fib levels ගියා. ඊට පස්සේ මෙතන මම ක්ලික් කරා. හරිද? මෙන්න මෙහෙම පස්සේ අඳින්න ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඉතින් අයින් කර ගන්නවා. දැන් මම මේක අඳින level එක දැන් මෙතන පහළම level එක කියන මේ වාර පේනවා ඉතින් මෙතන ඉඳන් තමයි මේක අප් වෙලා තියෙනවනේ. හරිද? දැන් මෙතන තමයි ඔයගලන්ට පේනවා මේ මෙතන තමයි පහළම තියෙන ඒ කියන්නේ අපි කියනවා මේකට මොනවාද කෝගේ swing low එක. හරිද? අපි දැන් එතනට තමයි මේක ගෙනියන්නේ. මෙතන හොයන මෙතන පහළට මේ ගෙනියන මේ විදිහට. හරි? ඊට පස්සේ ඉහළටම අඳිනවා. ඉහළම අපිට තියෙන ප්ලේස් එක අපිට වෙන මෙතනට කියලා. මෙතනට මම ගන්නවා. එන්න මේ විදිහට ගන්නවා. හරිද? කොහමද ගත්තා? දැන් හරි. දැන් එතකොට මම මේගොල්ලන්ට ප්‍රයෝගිකව කරලා පෙන්නන්නේ නැහැ. ඒගොල්ලන්ට එතකොට තේරුම් ගන්න පුළුවන් නිසා. හරිද? දැන් ඔන්න ඔයාලට පේනවා ඇති මේකේ levels ගොඩක් තියෙනවා. හරිද? ඒ කියන්නේ 0.236 0.382 වගේ. හරිද? දැන් අපි දැන් මේ ඔක්කොම හැබැයි බලන්නේ නැහැ. හරි අපි මේ ඔක්කොම ටික බලන්නේ නැහැ අපි මේ වැඩේදී. අපි ફોකස් කරන්නේ මාකට් එකේ බලවත්ම level දෙකක්. ඒ තමයි බලවත් level දෙක තමයි 0.5 සහ 0.618 කියන තැන. හරිද? ඒ කියන්නේ level දෙක තමයි අපිට වටින්නේ. මේ කියන්නේ මේ කලාපයට අපි නමක් කියනවා. හරිද? මේ මතක තියාගන්න අනිවාර්යෙන්ම. මේ කලාපයට අපි කියනවා golden pot එක කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන මේ කලාපයට. හරිද? මේක මෙන්න මේ 0.618 මේ කලාපයට අපි කියනවා golden pot එක කියලා. එතකොට අපි දැන් up trend එකට යන්නේ කොහොමද? පහළ ඉඳන් ඉහළට යනවා. හරිද? swing low swing high. හරි. එතකොට එන ඔයගොල්ලෝ හිතන්න එපා දැන් මෙහි මේ කියන්නේ මාකට් chart එකේ මේ කියන්නේ එහාට ගිහලා ඔයගොල්ලෝ chart එකේ පිටපස්ස ගිහලා බලන්න හිතන්න එපා. එතකොට ඊට හයි වෙච්ච තැන ඒවා හිතන්න එපා. ඔයගොල්ලෝ දැන් ඉස්සරහට ට්‍රේඩ් එක ගන්න. එතකොට ඉස්සරහ ඔයගොල්ලන්ට ළඟම තියෙන එක අපි ගන්න. මේ හරිද? එතකොට ළඟම තියෙන swing low swing high එක අපි ගත්තා. මෙහෙම. හරි. ගත්තා දැන් මේ විදිහට හරි අරන් තියෙනවා. ඔන්න ඒ විදිහට golden pot එක තියෙනවා. මෙතන මම දැන් golden pot එක තමයි 0.5 area එක තමයි වටන මේක අපේ ට්‍රේඩ් එකට අවශ්‍ය වෙන්නේ එතන තමයි. හරිද? දැන් අපි කතා කරමු අපි ට්‍රේඩ් එකක් ගන්න දැන් මොන වගේ rules අනුව කියලා බලන්න බෑ නැත්තම් දැන් අර මම හැම දෙයකම rules කියලා තියෙනවා. rules නැත්තම් මේ කිසිම දෙයක් සක්සස් කරගන්න බෑ. හරිද? හරි. ඒතර මේකේදී අනිවාර්යෙන් මාකට් එකේදී පැහැදිලි ට්‍රෙන්ඩ් එකක් තියෙන්න ඕන කියලා මත තියාගන්න following rule එක තමයි මාකට් එකේ කියන්නේ පැහැදිලිව ට්‍රෙන්ඩ් එකක් තියෙන්න ඕනි. අර රේන්ජ් මාකට් එක නැතු දන්නවනේ. එහෙම ගන්න එපා. මම මීට කලින් වීඩියෝස් ඒවා කියලා දීලා තිනවා ඔය රේන්ජ් මාකට් ගැන. ඊළඟට තමයි මාකට් එක රීට්‍රේස් වෙලා තියෙනවා. ඒ කියන්නේ රීට්‍රේස් වෙලා තියෙනවා කියන්නේ මාකට් එක ආපස්සට ඇවිත් තියෙන්න ඕනේ. දැන් මෙතන හරි ලස්සන තැනක් තියෙනවා මෙතන. හරි මම ඒක පෙන්නන්න. එහෙම එනවා. මාකට් එක තාම අපිට ඕනේ තැනට ආවේ නැහැ. නමුත් බලන්න මාකට් එකේ රීට්‍රේස් හැපලා තියෙන මාකට් එක ආපස්සට ඇවිල්ලා තියෙනෝනේ.
එන මේ 0.5 තියෙනවා 0.5 සහ 0.6 අතර තියෙන ගෝල්ඩන් පොකට් එක තියෙනවනේ. හරිද? ඒ කියන්නේ 0.5 0.6 අතර තියෙන ගෝල්ඩන් පොකට් එකට එනකන් අපි දැන් ඉවසීමෙන් බලන් ඉන්න ඕනි දැන් මේකේ ට්‍රේඩ් එක ගන්න. තේරුණාද? කියන්නේ දැන් මාකට් එක ඔන්න අප් එකට ගියා. මෙන්න දැන් රීට්‍රේස් එක කියන්නේ අපසට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතන තාම මෙතන. දැන් ගෝල්ඩන් පොකට් එක මෙන්න මේ හැටි. මේ එතනට තාම ආවේ නෑ මේ මාකට් එක පේනවනේ. මෙතනින් දැන් පොඩ්ඩක් අප් වෙලා තියෙනවා. බලමු මේක අපි මාකට් එක ගෝල්ඩන් පොකට් එකට එයිද කියලා අපි ඉවසීමෙන් බලා ඉන්න. දැන් ට්‍රේඩ් එකක් ගන්න විදිහ මම මේ කියන්නේ. හරිද? දැන් මේ ගෝල්ඩන් පොකට් එක කලින් තිබ්බ. හැබැයි මේ අපි රෝල්ස් මම කියන්නේ රෝල්ස් මම එකක් කිව්ව එකක් තමයි මාකට් එකේ පැහැදිලි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. අනික තමයි මාකට් එක රීට්‍රේස් වෙලා 0.5 අතර තියෙන ගෝල්ඩන් පොකට් එකට නිකන් අපි වශයෙන් බලා ඉන්නෝනේ. දෙවෙනි රූල් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තුන්වෙනිකවත් තියා ගන්න ඕනේ. මේ ගෝල්ඩන් පොකට් එක කලින් තිබ්බ සප්ලයි හෝ ඩිමාන්ඩ් සෝන් එකක්. ඒක කී ලෙවල් එකක් කියලා මම කිව්වේ ඉස්සර වීඩියෝ එකේදී. අන්නේ කී ලෙවල් එක හරියට සෙට් වෙනවා නම් 100%ක්ම ෂුවර් එන්ට්‍රි එකක් විතර අපි එක ගන්නවා. හරිද? එතකොට සප්ලයි හෝ ඩිමාන්ඩ් සෝන් ගැන මම කලින් වීඩියෝ එකේ දැම්මා. ඒක බලන්න. මේකදී ආයෙ වෙන කියන්නේ නැහැ ඒක නිසා. හරිද? ඊළඟට රෝල් එකවත් තියාගන්න. නිකම්ම ටච් වුණ ගමන් ට්‍රේඩ් ගන්න යන්නේ නැහැ කවදාවත්. අපි අනිවාර්යයෙන්ම අර කලින් වීඩියෝ වල මම කතා කළා වගේ මම ආයෙත් කියන එකයි මේ ලෙවල්ස් එකේදී පැහැදිලිව අර මම සප්ලයි ඩිමාන්ඩ් වීඩියෝ එකේ කිව්වා. ඒ කියන්නේ දැන් මේ ලෙවල් එකේදී ගෝල්ඩන් පොකට් එකේ කියලා මේ ලෙවල් එකේදී පැහැදිලිව බුලිෂ් පින් බාර් එකක් හරි එහෙම නැත්නම් බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එකක් හරි හැදෙනුනේ මේ බයි ට්‍රේඩ් එක ගැන කියන්නේ. හරි බයි ට්‍රේඩ් එකක් ගන්න නම් දැන් මොකද්ද කාරණා බයි ට්‍රේඩ් එක ගන්න අපි මෙහෙම යන්දා ස්විං ලෝ ස්විං හයි යන්දා ඊට පස්සේ බලන් ඉන්නවා මේක රිට්‍රේස් වෙලා අපි ආයි පාරක් මෙතන ගෝල්ඩන් පොකට් එකට එයිද කියලා. හරිද? එතනදිත් අපි ට්‍රේඩ් ගන්න අනිවාර්යයෙන් බලන්න ඕනේ දේවල් මම කියන්නේ මෙන්න මේක තමයි අනිවාර්යයෙන්ම අර සප්ලයි ඩිමාන්ඩ් වීඩියෝ කිව්වා වගේ බුලිෂ් පින් බාරයක් හෝ බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් ඉඳලා තමයි එන්ට්‍රිය ගන්නෙ. හරිද? එතකොට ගෝල්ඩන් පොකට් එකට කලින් තිබ්බ සප්ලයි හෝ ඩිමාන්ඩ් සෝන් එකක් ඒ කියන්නේ කී ලෙවල් එකක් හරියටම සෙට් වෙනවා නම් 100%ක් ෂුවර් එන්ට්‍රිය වගේ මේක දිහා බලන්න ඕනේ දේ තමයි අර ඊළඟ රූල් එක තමයි හතරෙන් රූල් එක පින් බාරයක් හෝ බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් ඉන්න එක ක්ලෝස් වෙනවද කියලා බලන්න. ක්ලෝස් එකකින් ඉඳලා තමයි අපි ට්‍රේඩ් එක කියන්නේ එන්ට් එක ගන්නෙ. හරිද? ඔය කාරණාව අනිවාර්යයෙන්ම තියාගන්න. ඉතින් මෙන්න මේ දැන් මේකම තමයි එතකොට දැන් මම කිව්වේ බුලිෂ් එකටනේ ඔයාලට මම කියලා දුන්නේ. හරිද? බුලිෂ් එකට මම කියලා දුන්නා. එතකොට කියන්නේ බයි ට්‍රේඩ් එකට ගන්න අපි මම ඔයාලට කියලා දුන්නා. එතකොට සෙල් ට්‍රේඩ් එකක් ගන්න ගියා කියලා වෙනසක් සෙල් ට්‍රේඩ් එකෙත් ඔයගොල්ලෝ ඒක ඒ විදිහට මෙන්න මම එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මේක අපි මෙතන මම මෙතන මෙහෙම ගන්න සෙල් ට්‍රේඩ් එක. එතකොට අපිට මේක අපි දැන් මේ පැත්තේ ඉන්නේ. හරිද? මම මේක දැන් ක්ලෝස් කරගන්න. අපි හිතමු සෙල් ට්‍රේඩ් එකක් අපි මෙතන ගමු. දැන් අපි සෙල් ට්‍රේඩ් එකක් හිතමු දැන් මේ ළඟට ගන්න හදන්නේ. හරිද? මාකට් එක මෙතන අපි දැන් හිතමු සෙල් ට්‍රේඩ් එක අපි ගන්න මෙතන අපි ළඟම නැත්නම් මෙතනින් ගමු. හරිද? අපි දැන් හිතමු මෙන්න මෙතන අපි ගන්න හැදුවේ කියලා. හරිද? දැන් මෙතනින් ඉඳන් අපි යන්දා එතනට පොර දැක්කා අර හයි ඒ කියන්නේ බයි ට්‍රේඩ් එකද. දැන් බලමු සෙල් ට්‍රේඩ් එකදී දැන් මෙතන නඳු මෙන්න මේ හරියනද දැනට හරි. රයිට්. මෙතනට ගියා. පහළට ගියා. ෆිබ් ලෙවල්ස් ගත්තා මේ විදිහට. හරිද? ඊට පස්සේ මෙතන අපි මෙතන ගමු. හරිද? මෙහෙම මෙතන ගමු දැන්ට. ඊට පස්සේ මෙහෙම ගියා. කොට මේක පොඩි කරගමු. රයිට්. මේ විදිහට මේක ගන්නවා මෙන්න මෙතනට. දැන් අපි ගත්තා මේක තේරුමුකෝ. හරි? එතකොට මේ විදිහට අපි තාලියක් යට යමු. මෙහෙට මදිමුකෝ ඔන්න. හරිද? සෙල් ට්‍රේඩ් එකේදී මොකද වෙන්නේ? මෙතන අපි ගත්තා හයි එකේ ඉඳන් ලෝ එකට මෙහෙම ගන්නවා. එතකොට මෙතනත් ගෝල්ඩන් පොකට් එක මෙතන තමයි. හරිද? එතකොට මෙහෙම පහළට අවිල්ලා දැන් මේක උඩ වෙනවා මෙහෙම අප් වෙලා තියෙනවා. හරි අප් වෙලා තියෙනවා. හැබැයි මම උන්ට කිව්වා අප් වෙච්ච එක මම අපි ගන්න නැහැ. මේ ගෝල්ඩන් පොකට් එකට ආවා කියලා අපි මෙහෙම ට්‍රේඩ් ගන්න නැහැ ඩවුන් එකට. මම බලන්න ඕනේ දේවල් ටිකක් ඕන රූල්ස් 4ක් කිව්වනේ. 4ෙන් මේක මොකක්ද වෙලා තියෙන්නේ? 4ෙන් 2යි වෙලා තියෙන්නේ. මාකට් එකේ ට්‍රෙන්ඩ් එකේ කියන්නේ ට්‍රෙන්ඩ් එක තිබිලා ඒ ටික වෙලා නමුත් මාකට් එක රිට්‍රේස් වෙලා හැම වෙලා තියෙනවා 0.5 0.6කට ගෝල්ඩන් පොකට් එකට ආවා. ඒව බලන් ඉන්න උනා අපිට. හැබැයි උකට මම කිව්වා සප්ලයි හෝ ඩිමාන්ඩ් සෝන් එකක් කී ලෙවල් එකක් එක්කේ කියන්නේ හරියට සෙට් වෙන්න ඕනි. නැත්නම් සිරිසියක් එන්ට්‍රි සුව නැහැ. ඒ වගේම මම උකට කිව්වා බුලිෂ් පින් බාරයක් හෝ බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එකක් මේක ඉතින් බලන්න අවශ්‍යයි කියලා. හරිද? ඉතින්
මෙතනදි එහෙම දෙයක් ඔයගොල්ලන්ට පේනවා නම් බලන්න එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපි මෙතනදි ගන්නෙ නැහැ. මෙතන සෝරි සාමාන්‍ය පොඩි කාරණා අමතක වුණා. මෙතන බුලිෂ් කියලා කිව්වේ මේ අපි කිව්වේ මේ බයි එකේදී සෙල් එකේදී උඩ බුලිෂ් නෙමෙයි සෙල් එකේදී බෙයාරිෂ් හරිමත් තියාගන්න එකත් අනිවාර්යෙන්ම. එතකොට බලන්න ඒක එහෙම ප්‍රශ්න අපිට අපි හිතපු දේ අපිට උන්නේ නැති නිසා අපිට ඕනේ රූල්ස් ඔක්කොම ආවෙ නැති නිසා මෙන්න මාකට් එක තලින් අපිට හැරුන්නේ නැහැ ගෝල්ඩන් පොකට් ආවා කියලා. හැරලා නැහැ. හරිද? ඉතින් මේ දේවල් තේරුම් ගන්න එන්න එක කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි ටෙක්නිකල් ඇනලයිස් ක්‍රමයක් හොයාගෙන මේකද ෆිබොනාචි යූස් කරලා ට්‍රේඩ් කරනවා කියලා කෙනෙක් කරනවා කියලා මෙහෙම එකපාරට ගෝල්ඩන් පොකට් එකට ආවම ට්‍රේඩ් ගන්නවා කියලා කියනවා. මේක ලොස් එකක්. මේ බලන්න මාකට් එක සෙල් එකේදී එකක් උන්නේ නැහැ. මෙතනදී ගෝල්ඩන් පොකට් ආවට ආයිත් අප් වුණා. ඒක නිසා මම කියන්නේ ඒක හැම වෙලාවම ඕගොල්ලෝ යමක් කරද්දී වගේ රූල්ස් හොයන්න. රූල්ස් නැතුව දෙයක් කරන්න එපා. ඒ කියන්නේ මොන සමහරවිට පොඩි ඔයගොල්ලෝ හිතන්නේ ස්ට්‍රැටජි ඕනියක් සක්සස් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකම රූල්ස් තියෙනවා. ඒ රූල්ස් තමයි ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ. හරිද? ඒක නැතුව කරන්න යන්න එපා. ඒක නිසා මේ දේවල් ෆලෝ කරන්න නැතුව කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලා ලොස් වෙනවා. හරිද? දැන් මෙතන උදාහරණයක් වලට පෙන්නුවා. දැන් ඉස්සෙල්ලා මම ඔයගලන්ට බයි එකේ පෙන්නුවා. දැන් මාකට් එකේ අර ඉහළට ගියා ඉස්සෙල්ලා මම පෙන්නුවා. මෙතනදී මම පෙන්නුවා ඔයගලන්ට ආයි මම පෙන්නන්න ආයෙක. මෙතනින් අපි ගත්ත එක මේක මම සෙල් එකනේ තියෙන්නේ. හරිද? බයි එක ගත්තොත් ආයෙ පෙන්නන්න ආයෙක. හිතන බයි එක මම ඉතින් යන්න ඉස්සෙල්ලා මේ විදිහට මෙතනින් මම අපි අඳගම ආයෙ මම පෙන්නන්න ඕන නිසා මේ විදිහට මෙතනින් අඳගමු. හරි. right. හරි. එතකොට උදාහරණත් එක්ක මොකද දැක්කා. එතකොට මේ ලෙවල්ස් වලට ඒ කියන්නේ 0.6යි 1.8 ලෙවල් එකේදී ඉස්සෙල් සෙල් රෙඩ් ලෙවල් දැක්කා. ඒ ලෙවල් එකේ ඩිමාන්ඩ් සෝන් එක වැදිලා පින්බාරක කියන්නේ මං කිව්වේ ඒ කියන්නේ ඕගොල්ලන්ට මම පැහැදිලි කරන සරලව මම පොඩ්ඩක් දැන් ඕගොල්ලන්ට ඇඩ්වාන්ස් වෙන්න ප්‍රෝම කියන දේවල් උදාහරණයක් මම පැහැදිලි කරා. ගෝල්ඩන් බෝට් එකට ආවේ පළියට ට්‍රේඩ් එකක් ගන්නෙ නැහැ. එතකොට මං කිව්වා පින්බා කැනලයක් හැදෙන්න ඕනේ. ඒ දේවල් අර ඔයගොල්ලන්ට මං කිව්වනේ අර සප්ලයි ඩිමාන්ඩ්ස් වීඩියෝ එකේදී අන්නේ දේවල් වෙන්න ඕනේ. හරි. දැන් කියන්න ඒ දේවල් වුණොත් ට්‍රේඩ් එක ගන්න කොහොමද ඒක වැදගත් නේ. හරිද? අපි මෙතනදී දැන් 5 minute ට්‍රේඩ් එක අපි දැන් 5 minute ට්‍රේඩ් එකක් ගන්නවා. අපි මේකෙදී මේක බලලා බඳින 5 minute ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපි කොහොමද ගන්නෙ? 5 minute ට්‍රේඩ් එකක් ගන්න අපි උදාහරණ හිතමුකෝ. හරිද? එතකොට මං කියන්නේ මෙතන දිනේ කියන හරියට එන්ට්‍රි එක ගන්න තාක් ආවට පස්සේ අපි 5 minute ට්‍රේඩ් එකක් ගන්නවා නම් කොහොමද ගන්නෙ? ඒකෙදි ඉතින් වෙනසක් නැහැ මම කියන වගේ. 5 minute ට්‍රේඩ් එකක් නම් ඔයා 5 minute මෙතන ටයිම් එකේ එක්ස්පයර් ටයිම් දාන ටයිම් 5 දාන්න. හරිද? දැන් 50 මම 5 minute වලට චේන්ජ් වෙනවා මෙතන. හරිද? එතකොට මම හිටියේ 15 minute. එතකොට 5 minute trade නම් 5 minute එක්ස්පයර් ටයිම් දාන්න. හරිද? 5 minute එක්ස්පයර් ටයිම් දාන්න, එක්ස්පයර් ටයිම් දාන්න 5 minute. එතකොට මතක තියාගන්න මේක ඇත්තටම කිසිම වරුවක් මොකුත් නැතුව ඇත්තටම හොඳටම වැඩ කරන සාර්ථක ක්‍රමයක්. හැබැයි මේකෙදී අර ඉවසීම නැති මනුස්සයට කරන්න බෑනේ. මොකද ගෝල්ඩන් පොකට් එකට නිකන් බලන් ඉන්නත් බෑ. ඒ පොකට් එකට ආවොත් එතනදී දැන් සමහර කෙනෙක් ගෝල්ඩන් පොකට් එක ගන්න කෙනෙක් බලන් ඉඳි. නමුත් ගෝල්ඩන් පොකට් එකට ආවට එතනදී අපිට ඕන විදිහට හරිද පින්බායක් හදලා දැන් බුලිස් නම් බුලිස් පින්බායක් හො නැත්නම් බුලිස් සිංගල් ෆින් කැන්ඩලයක් හැදෙන්නේ නැත්තම් නැතුනොත් මොකද වෙන්නේ? එතකොට ට්‍රේඩ් එක ගන්න බෑනේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මම මේ කියන්නේ හරියට ට්‍රේඩ් කරනවා. නිකන් ප්‍රොෆෙෂනල් කෙනෙක් විතර ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් විතර කරන්න හිතන් ඉන්නවා නම් එමෙ කෙනෙක්ට විතරයි මේක අදගත් වෙන්නේ නැත්තම් අදගත් වෙන්නේ නැහැ ඔයාලට මේක. හරිද? ඉතින් මං හිතනවා මම මේ අද කියපු දේ පොඩි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. නමුත් මේක පොරන්ට පැහැදිලි ඇති කියලා මං කියපු දේවල් ටික මොනවා හරි ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔය ටික තමයි කියන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්නම්. ඉතින් හැමදාම වගේ මේ දේවල් තනියම මාකට් එකේ දැන් හොයාගන්න අමාරුයි කියලා ඔයාලට හිතෙනවා නම් කාටර කෙනෙක්ට ඒ මොල් ඔස්සලා ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මාත් එක්ක මගේ ලයිව් සිග්නල් ගෲප් එකට ට්‍රේඩ් කරන්න එකතු වෙන්න. ඉතින් ඒකේ කිසිම මාසික ගාස්තුවක් මොකුත් ගන්නෙ නැහැ. මම ගැන වීඩියෝ එක දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ෆ්‍රී ජොයින් වෙන්නත්. හරිද? සම්පූර්ණයෙන් නොමිනේට් වෙන්න ක්‍රමයකුත් තියෙනවා. මම කියලා දීලා තියෙනවා. ෆස්ට් මගේ සම්බන්ධ වීඩියෝස් ඩිස්ක්‍රිප්ෂන් එකට මේ දිගටම දැම්මා. මේ වීඩියෝ එකෙත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වීඩියෝ 1 2 3 කියලා ඒ වීඩියෝ තුන බලන්න. පළවෙනි එක අනිවාර්යෙන් බලන්න. එතකොට හොඳ මේකට ජොයින් වෙන්න කියලා තේරුම් ගන්න පුළුවන්. අර බිසි කෙනෙක් නම් ඔයාට මේ දේවල් තනියෙන් කරන්න කම්මැලි තනියෙන් කරන්න බැරි නම් මාත් එක්ක තුල මම දෙන සිග්නල් එකට ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි හරියම හිමින් යන ගමනක් තියෙන. ඔයාලා දන්නවා මම ගෲප් එකේ සමහර දවස් වලට සිග්නල් අපේ
ලොස්සයක් ආවොත් අපි ලොස් ගොඩක් දෙන්න යන්නේ අපි රේට් 3ක ලොස් වුණාම නවත්තන. ඒ විදිහට වින් වුණත් එහෙමයි. එහෙම තමයි යන්නේ. හිමීට යන ගමනක්. මොකද සිගනල් එකක් කියන ඔයගොල්ලන්ට ෆ්‍රෙන්ඩ් එකට සිගනල් එකක් දෙනවා කියන්නේ මේ වගේ ලොකු වෙලාවක් බලන් ඉන්න බෑ. පැය 5ක් 6ක් කරන් සිගනල් දෙන්න බෑනේ. එතකොට ගොඩක් වෙලාවට මෙච්චර ඇඩ්වාන්ස් දේවල් වලට යන්න බැරි වෙනවා. ඉතින් නමුත් පුළුවන් හැම වෙලාවකම හොඳ රේට්ස් දෙනවා. ඒ නිසා බැරි කෙනෙක්ට පුළුවන් ජොයින් වෙලා ඔයාලට ප්‍රොඩක්ට් ගෙනවට පුළුවන් ප්‍රොෆිට් එකක් ගන්න. ඔයාලට හිමින් ඒ ප්‍රොෆිට් එක වගේ වැඩි කරගන්න පුළුවන්. ජොයින් වුණොත් කැමති නම් ජොයින් වෙන්න මාත් එක්ක. හරිද? මගේ වීඩියෝස් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම් ඒකට අදාළ වීඩියෝ. හරිද? ඉතින් මම හිතනවා අද වීඩියෝ එක අලුත් දෙයක් ගන්න නැති කියලා. වීඩියෝ හොඳයි නම් channel එකට එකතු වෙන්න subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. මම එහෙනම් අදට සමුගන්නම්. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු. මම ඊළඟ වීඩියෝ එකෙත් ඔයගලන්ට ගොඩක් අදට වීඩියෝ කරන් එන්නම් අනිවාර්යෙන්ම. මේ දේවල් අනිවාර්යෙන්ම ඩිමෝ accounts හරි use කරලා ඉස්සර කරලා බලන්න back test කරන්න please මේවා හරියට කරන්න. මේවා හරියට කරගත්තොත් ඔයාලට පුළුවන් කියන්නේ ඔයාලට මේ trading life එක අනිවාර්යෙන් success කරගන්න පුළුවන්. එහෙම නැතුනොත් වෙන්නේ මොකද්ද කියනවා ඊට කලින් කියලා තියෙනවා. වාගේ තියෙන දේවල් පව ඔයාලට ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා සාර්ථක ගමන ගන්න සාර්ථක වැඩ කරන්න එන හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.